මේ තියෙන්නේ ටියුලිප් වලින් පිරුණු යුරෝපයේ පොඩි රටක් වන නෙදර්ලන්තය. එහෙමත් නැත්නම් ඕලන්දය. 17 වන සියවසේදී ලංකාව ආක්‍රමණය කරපු අපි ලන්දේසි කියන්නේත් මේ නෙදර්ලන්ත ජාතිකයන්ට. ලංකාව ආක්‍රමණය කළත් නෙදර්ලන්තය ලංකාවට වඩා කුඩා රටක්. හැබැයි තමන්ගේ රට වගේ සියගුණයකටත් වඩා විශාල චීනය, බ්‍රසීලය, ජර්මනිය වගේ රටවලුත් පරදවා ලෝකයේ දෙවැනි විශාලතම කෘෂිකාර්මික අපනයනකරු වන්නේ නෙදර්ලන්තය. ඔවුන් දෙවැනි වන්නේ ඇමරිකාවට පමණයි. අපි අද බලමු කොහොමද මේ ලන්දේසින් තමන්ගේ රට බේරගන්න මුහුදත් එක්ක සටන් කළේ කියලා. මේ රට පිහිටලා තියෙන්නේ බටහිර යුරෝපයේ උතුරු මුහුදට මුහුණලා. යුරෝපයේ තියෙන විශාලතම ගංගාවන් 3ක ඩෙල්ටාවන් උඩ. ඒ වගේමයි රටෙන් 3න් එකක් පමණ පිහිටලා තියෙන්නේ මුහුදු මට්ටමට පහළින්. ලන්දේසින් දැනට අවුරුදු 500කට ඉස්සෙල්ලා මේ ගිලමින් තියෙන තමන්ගේ රට අත්හැර දාලා යන්න නැතුව මුහුදත් එක්ක සටන් කරලා තමන්ගේ මිනිසුන්ට ඉන්න රටක් ගොඩනගන්න පටන් ගන්නවා. හැබැයි මුහුදත් එක්ක ගැටෙන එක උන්ට ලේසි පහසු දෙයක් වෙන්නේ නැහැ. මේ තියෙන වර්ෂ 1300 ගණන්වල නෙදර්ලන්තයේ සිටියමක්. මේ වර්ෂ 2000 ගණන්වල නෙදර්ලන්තයේ සිටියමක්. මේ දෙකේ වෙනසක් පේනවද? හැමෝම දන්නා ඇති කොළඹ පෝට් සිටි එක මුහුද ගොඩ කරලා හදන හැටි. ලන්දේසනුත් තමන්ගේ රට ගොඩ ගන්න මේ වගේ විවිධාකාර උපක්‍රම භාවිතා කරා. හැබැයි මුහුදු මට්ටමින් පහළ ගන් වතුරෙන් නිතර බැටකන රටකට අවුරුදු 100 ගණනකට කලින් මේ වගේ බිම ගොඩ කරන ජනාවාස හදන එක ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. ඒකට ලොකු කැපකිරීමක් වගේම බුද්ධිමත් විසඳුම් අවශ්‍යයි. ඉතින් කොහොමද ලන්දේසින් ඇත්තටම තමන්ගේ රට මුහුදට පිළිවෙන්න නොදී රැකගත්තේ? ඔවුන් මුල්ම කාලයේ පහත් බිම් වල ජලය අයින් කරන්න භාවිතා කරපු ටෙක්නික් එකක් තමයි ඩයික්ස් කියලා හඳුන්වන්නේ. ඩයික්ස් කියන්නේ ලංකාවේ වැව් බැමි වගේ පස් හා ගල් තද කර වතුර පහත් බිම් වලට එන එක වළක්වා ගන්න හදන බැම්මක්. ඔවුන් වසර 100 ගණනක් තුළ නෙදර්ලන්තයේ මුහුදුබඩ ප්‍රදේශවල මේ වගේ විශාල ඩයික්ස් පද්ධති ඉදි කර තියෙනවා. මෙහෙම ඩයික්ස් වලින් වට කරන භූමිය හඳුන්වන්නේ පෝල්ඩර්ස් කියලා. මෙහෙම පිටත ජලය ඇතුළට එන එක වළක්වන්න ඩයික්ස් වලින් භූමිය වට කළාම එන තවත් ගැටලුවක් තමයි වැස්සෙන් හා මිනිස් ක්‍රියාකාරකම් වලින් එක්රැස් වන වතුර පිටතට උස්බිම් හරහා යවන එක. මේ ගැටලුවට සයිමන් ස්ටීවන් වගේ ඒ කාලේ හිටපු නව නිපැම් කරුවන් වගේම ඉංජිනේරුවරුන් ඉතා සූක්ෂම හා සරල උපක්‍රමයක් භාවිතා කරනවා. ඒ තමයි සුළඟ භාවිතා කරගෙන වින්මිල්ස් නැත්නම් සුළං මුල් ආධාරයෙන් ජලය මේ පෝල්ඩර්ස් වලින් පිටත උස්බිම් හරහා මුහුදට පම්ප් කිරීම. කොහොමද මේ සුළං මුල් වලින් වතුර උස්බිම් වලට අරන් යන්නේ? බොහෝ වින්මිල්ස් මේ සඳහා භාවිත කරන්නේ මෙන්න මේ වගේ ටියුබ් එකක් ඇතුලේ ආකිමිඩිස් ස්ක්‍රූ එකක් සුළම් බලයෙන් කරකවන එක. ඊට පෙර වුන් භාවිතා කර ඇත්තේ මේ ස්ටෙට් ඩ්‍රේනේජ් ක්‍රමයයි. මුලින් කිව්වා වගේම ඕලන්දය කෘෂිකාර්මික අතින් විශාල පිම්මක් පනින්නේ මේ ඩයික්ස් හා වින්මිල්ස් වල අතුරු ප්‍රතිඵලයක් නිසා. ඔවුන් මේ උපක්‍රමය වැව් වගේ ජල මූලාශ්‍ර ගොඩ කරන්නත් යොදාගත්තා. ඒත් එක්ක මතුවන සාරවත් පස ගොවිතැනට විශාල උදව්වක් වෙනවා. 1953 නෙදර්ලන්තය විශාල කුණාටුවකට මුහුණ දෙනවා. මෙහෙම ගොඩනගාගත්ත සොයිඩසීන් ප්‍රදේශයේ ඉතා විශාල සුළි කුණාටුවකින් යට වෙනවා. මේ විදිහට පහත් බිම්වල ජලය ඉවත් කරලා හදන ජනාවාසවලට විශාල සුළි කුණාටු හා ගම් වතුරෙන් අනෙක් ප්‍රදේශවලට වඩා විශාල බලපෑමක් වෙනවා. ඔවුන්ගේ සියලු ජනාවාස හා ගොවිබිම් ජලයෙන් යට වෙනවා. මේ නිසා තමයි නෙදර්ලන්ත රජය හා ජනතාව එක්වෙලා සොයිඩසීන් වර්ක්ස් නම් තිදැවන්ත නවීන ව්‍යාපෘතිය ආරම්භ කරේ. මේ ව්‍යාපෘතිය ප්‍රධාන අරමුණු 3 වන්නේ 1. මධ්‍යම නෙදර්ලන්තය උතුරු මුහුදෙන් ආරක්ෂා කිරීම. 2. ඕලන්දය අභ්‍යන්තරයේ විශාල වැවක් ආධාරයෙන් ජලය පාලනය කිරීම. 3. ඕලන්දයේ කෘෂිකාර්මික බිම් වැඩි දියුණු කර ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම. මේ සඳහා ඔවුන් 1920 අගභාගයේ සිට 1930 මුල් කාලය තුළ කිලෝමීටර් 32ක් දුර ආෆ් ෆ්ලයිට් ඩයික් එක නිර්මාණය කරනවා.
මෙම මුහුදු ජලය වෙන්කොට නිර්මාණය කර නව මිරිදිය වැව අයිසල් මිය ලෙස හඳුන්වනවා. ඔවුන් මේ වැව තුළත් තවත් විශාල පෝල්ඩර්ස් නිර්මාණය කරනවා. අද වන විට මේ පෝල්ඩර්ස් තුළ ලක්ෂ 4කට අධික ජනතාවක් ජීවත්වනවා. ඔවුන් මේ ස්වීඩසීන් ප්‍රදේශය මෙහෙම ආරක්ෂිත කළත් නෙදර්ලන්තයේ අනෙක් ප්‍රදේශ තවමත් සුළි කුණාටු වලින් හා මුහුදු ජලයෙන් බැට කමින් තිබුණා. 1961 ජනවාරි මාසයේ කුණාටුවෙන් වගාබීම් 9%කුත් සතුන් 1,87,000කුත් ගොඩනැගිලි 50,000කුත් මිනිසුන් 1,800ක් පමණ ඔවුන්ට අහිමි වෙනවා. මේ නෙදර්ලන්තය මුහුණ දුන් විශාලතම ආපදාවලින් එකක්. මේ සඳහා ඔවුන් නවීන තාක්ෂණය භාවිතා කරගෙන මුහුදත් එක්ක හැප්පෙන්න නැවත ඉතා විශාල ව්‍යාපෘතියක් පටන් ගන්නවා. මේකට කියන්නේ ඩෙල්ටා වර්ක්ස් ප්‍රොජෙක්ට් කියලා. මේ ව්‍යාපෘතිය කොච්චර විශාල මෙන්ම පුදුම සහගතද කිව්වොත් මේ ඇමරිකන් සොසයිටි ඔෆ් සිවිල් ඉංජිනේරින් විසින් නව ලෝකයේ ඉංජිනේරින් ලෝක පුදුම 7න් එකක් ලෙසද නම් කරනවා. මේ තියෙන්නේ ඩෙල්ටා වර්ක්ස් අතරින් ශිෂ්ටතම නිපැයමක් වන මාක්ස්ලා කීරින් ස්ටෝම් බැරිය එක. මේ මීටර 210ක් දිග බැරියර් දෙකකින් සමන්විතයි. ඩෙල්ටා වර්ක්ස් වල කැපිටල් කොස්ට් එක පමණක්ම ඇමරිකානු ඩොලර් බිලියන 13ක් පමණ වෙනවා. මේ විශාල ප්‍රොජෙක්ට් හා නව නිපැයම් නිසා තමයි ලන්දේසින් අතර ප්‍රසිද්ධ කියමනක් තියෙන්නේ. දෙවියන් ලෝකය නිර්මාණය කළා. හැබැයි ලන්දේසින් නෙදර්ලන්තය නිර්මාණය කළා.